නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නපුරු දේ දුක ගෙන දීමට හේතු වේ. ධම්මපදයේ අනුසාරයෙන් අද මම ඔබට වටිනා ධම්ම අවවාදයක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. යහපත් සහ අයහපත් සියලුම කරුණු සිදුවන්නේ සිත මුල් කරගෙන. අපේ සිතින් කරන, කියන, සිතන සෑම දෙයක්ම අකුසල් වශයෙන් සැලකෙන අතර අකුසල් කෙනෙකුට දුක ගෙන දීමට හේතු වෙන කාරණාවක් බවට පත් වෙනවා. ගුණයේ පා අනුව ගුණ බැඳි සියසක කැරකි එන්නක් මෙන් අකුසල් කළ පුද්ගලයා කරා දුක පැමිණෙන බව බුදුරජාණන් වහන්සේගේ දේශනාවයි. අකුසලයේ ස්වභාවය හැම අවස්ථාවකදීම ඒ පුද්ගලයාට සුදුසු කාලයේ පැමිණි විට විපාක ලබා දීමයි. එම නිසා අකුසල් කළ පුද්ගලයා දුකටපත් වෙන බව මේ තුලින් හැම කෙනෙක්ම අවබෝධ කරගත යුතුයි. ගාථාව මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය මනසාචේ පදුත්තේන වාසතිවා කරෝතිවා තතෝනම් දුක්ඛ මං වේති සක්ඛං වහතෝ පදං. පෙරවන් සරණයි.